මෙතෙක් වේලා සදහව සිතින් පසු වූ ඔබ සුපින්වත් නෙත් යොමු කරන්න දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමුව දෙසට. අර බලන්න කොහොමද සිතින් යන්නේ? බුද්ධිල පඬිතුමා අත තියෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයාණන් තුන් ගුලි තුන නේද? අන්න එතුමාය වීසි කරනු ලැබුවා උඩුගුවනට. අර මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ බලන්න තොරණේ දෙපස තියෙන මනරම් වීණා දෙකේ තත් බින්දෙනවා. පුදුමයක්. මහා පුදුමයක්. ඇත්තමයි. කොහොමද හිතාගන්නේ වෙසක් තොරණක මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? අර බලන්න මේ විශ්මයජනක තොරණේ වටේට තියෙන වලාකුළු අතරින් කවුද අර මතුවෙන්නේ? දිව්‍ය සලපිලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වඩින්නේ දිව්‍ය පුත්‍රයන් නේද? අර දිව්‍යාංගනාවන්ගේ ලස්සන බලන්නකෝ. මට හිතා ගන්න බෑ. අපි ඉන්නේ මේ පානදුරේ වෙසක් තොරණේ ඉදිරිපිටද? එහෙම නැත්නම් දිව්‍ය විමානයකද කියලා. කිසිම දවසක මේ වගේ දේවල් වෙසක් තොරණකින් මම නම් දැකලා නැහැ. බලන්න ඔවුන් අර මල් විසිනවා නේද? අලංකාර සුවඳවත් මල්. දරවදී මල්වල සුවඳ. බලන්න පින්වතුනි දෙවිවරු සහ දිව්‍යාංගනාවන් ආපසු තමන්ගේ දිව්‍ය විමාන බලා පිටත් වුණු ආකාරය. අනේ මේ සිදුවීම් දැසින් දැක ගන්න අපි මොන තරම් පින්වන්තද? මොකද සිද්ධ වෙන්නේ? අනේ බලන්නකෝ අර දිව්‍යනේ විස්මයජනක සිදුවීම් සිද්ධ වෙනවද මේ වගේ වෙසක් තොරම්වල? ඔව් සිද්ධ වෙනවා. හැබැයි ඒ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියෙන් ඉදිකරන වෙසක් තොරණවල පමණයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින් ප්‍රථම වරට යන්ත්‍රානුසාරයෙන් කැරකෙන පරිවාර කූඩු 16 බැගින් කූඩු 32ක් මත ඉදි වූ සුවිසල් වෙසක් තොරණ. ඔය පින්නතුන් මීට පෙර දැකලා තිබෙනවද? ඉතින් ගිනස් පොතට නොයා තියේවිද මේ වගේ දේවල්? අලුතින් යමක් දකින්න නම් අනිවාර්යෙන්ම පැමිණෙන්න ඕනේ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සංගමයේ සංවිධානයෙන් ඉදිවෙන මෙන්න මේ වෙසක් තොරණ අභියසට. ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති ඉතාමත් දක්ෂ අපේ තරුණ විදුලි තාක්ෂණ ශිල්පියා සචින් ලක්ෂා, ඒ වගේම චිත්‍ර මූර්ති කලාවන් වල ප්‍රවීණත්වයට පත් අපේ අනිත් තරුණ කලාකරුවා වර්ණගේ සසිත චතුරංග. මේ පාර්ශව තුන එක්වුණාම අපේ ලංකාව බබලවන දෙයක් වෙසක් දිනේට සිදු වෙනවමයි. वार्ता पिट वार्ता तबबेन यलित जातीयांतरे लोके जयगत පානදුරා මහා තොරණේ විශේෂ දර්ශන පෙළ යොබේලස නැරඹුවේ පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතියේ ගරු සභාපති මහේෂ් පඩාන්ද මැතිතුමන්, ගරු ලේකම් සංජීව රසංග මැතිතුමන්, ගරු භාණ්ඩාගාරික දුමින්ද මැතිතුමන් ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයටත්, සියලුම කාර්යක සභිකයන්ටත්, සියලුම සමාජිකාවන්ටත්, වෙළඳ ප්‍රජාවේ සියලුම දෙනාටත් මේ දර්ශනීය මහා තොරණේ චිත්‍ර නිර්මාණ ශිල්පී වර්ණගේ සසිත චතුරංග කලාකරුවාටත්
මේ දර්ශනීය මහා තොරණේ විදුලි ආලෝක කරන ශිල්පී ලක්ෂාන් ඉලෙක්ට්‍රිකල්ස් අධිපති සජිත් ලක්ෂාන් ඇතුළු සියලුම දෙනාටත් ලබන වර්ෂයේ මීටත් වඩා දැවැන්ත නිර්මාණයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා සදහවතුන් සියලුම දෙනා හොඳ අත්පොළ සංගරක් ලබා දෙමු. බලන්න පාන්දුර තොරණ ඉදිරිපිට අලුත් නිර්මාණ ඔබට ගෙන ආවා නම් ඒ පානදුරා එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතිය පමණයි. තව ස්වල්ප මොහොතකින් යලිත් ඔබට ඒ විශේෂ දර්ශන පෙළ දැක බලා ගන්නට අවස්ථාව අප ලබා දෙන්නට සූදානම්ින් සිටිනවා. තොරණ නැරඹුවා නම් තොරණ හොඳයි නම් ඔබටත් පුළුවන් අපට සහයෝගයක් ලබා දෙන අපගේ කාර්යාලය දෙකක් විවෘතයි. ඔබට හැකි පමණින් අපට සහයෝගයක් ලබා දෙන්නට පුළුවන් වගේම මේ දර්ශනීය මහා තොරණේ වර්ණ ඡායාරූපයක් වගේම මේ දර්ශනීය මහා තොරණේ ජාතක කතාව ඇතුළත් CD පටයත් අද දවසේ ඔබට මිලදී ගන්නට අවස්ථාව තිබෙන වගේ අප ඔබට මතක් කර සිටිනවා. එන්න අපේ කාර්යාලය වෙත ලබන වර්ෂයේ මීටත් වඩා දැවැන්ත නිර්මාණයක් කරන්නට ඔබගේ සහයෝගය අපට ලබා දෙන්න කියලා අප ඔබගෙන් කාරණිකව ඉල්ලා සිටිනවා. ඉන් අනතුරුව ඔබේ ලබා දෙන සහයෝගයන් වෙනුවෙන් අප සූදානම් ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වෙරින්ද සුරල් හඬ වයන්නට මේ ලංකාවේ ලක්ෂ 100කට අධික මුදලක් වියදම් කර තිබෙනවා මේ දැවැන්ත නිර්මාණය ඔබට දැක බලා ගන්නට මේ ලෙස ඉදි කරන්නට. ඒ වගේම ලංකාවේ ප්‍රථම වතාවටයි සංගීත භාණ්ඩ දෙකක් උපයෝග කරගෙන මේ නිර්මාණය එකම තොරණ ඉදි කරන්නට පානදුර එක්සත් පොදු වෙළඳපොළ බෞද්ධ සමිතිය මෙවර සාර්ථකව තිබෙනවා. ඒ වගේම උස අඩි 82ක් පළල අඩි 92ක් වේදිනි බුබුලු 1,70,000කට අධික සංඛ්‍යාවකින් මුළු පානදුරා පුරවරයේ මේ කාලෝක වන පානදුරා මහා තොරණයි ඔබ මෙලෙස නරඹමින් සිටින. ඒ වගේම පානදුරා පුරවරයේ කවදාවත් නිදිවි නෑ වෙනත් ස්ථානවල ඉදි කරපු තොරණ. පානදුරා පුරවරයේ ඉදි කරුණේ හැමදාමත් අලුත් නිර්මාණ දැවැන්ත නිර්මාණ. ගෙදර පුතුන් සිගිපත් කොට මෙහි නමදින්නයි ඒ වගේ දරුවන්ට ඉතින් තම හරියන්නයි තබනගේ නිරතුරුවම බබලෙන්නයි. හොඳයි සමරි පුංචි විරාමයක් දෙනවා ඒ දෙන්නට. ඉතින් සූදානම් අපේ කිවිඳියේ මල්කාන්ති සමක විරිද සුරල් ඔබෙන් ඔබ දුක්මාන්න අපල විපල නිවෙන්න වහන වංශිය පවුලේ අයම දෙවි රකින්න සරණයි සරණයි සතහට බුදු සරණයි